ආදරණීය යාළුවෝ හැමෝටම යහපත පිරුණු ලස්සන දවසක් වේවා. ඉතින් ඔයාලව ආදරෙන් මගේ channel එකට අද මම පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ මගේ day vlog එකකින්. උදේ වරුව මම කොහොමද ගත කළේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මේ මම පුතාව ස්කූල් වෑන් එකට දාලා ගේ හිමස් කරලා කිචන් එක පැත්තේ ආවා. ඉතින් ලන්ච් එක රෙඩි කරගන්න. අද ටිකක් බිසි දවසක්. මොකද බබාගේ පේරන්ට්ස් මීටින් තියෙනවා. ගෙදර බාස්ලා වැඩ වගේකුත් කරනවා. ඉතින් ඒ නිසා සරල මෙනු එකකට තමයි යන්න හිතුවේ. කරවල තෙල් දාලා පුංචි අලයිකට හදලා බිත්තර තම්බලා ගෙදර හදපු සිංහල අච්චාරු ටිකක් තියෙනවා. ඉතින් මේකත් එක්ක ලන්ච් එක ගන්න හිතුවා. ඉතින් මම ඉතින් ඔය කිචන් එකේ උයන ගමන්ම අර ගන්න බාජන ටික හොදලා පැත්තකින් වේලෙන්න තියාගන්නවා. එතකොට ඉතින් අපිට හරි ලේසි. මොකද ආයේ වියලා ඉවර වෙලා ඔක කරන්න හිටියොත් එහෙම අමතර වෙලාවක් යනවා. ඔය ගමම්ම දඩබඩ ගාලා ඔකත් කරගත්තට පස්සේ ඇත්තටම අපිට අර උයන ගමම කිචන් එකත් අස් වෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට ඒ විදිහට කරගන්නවා. ඉතින් කැම ටික ඉතින් උයන්න කලින් මම කලමනා ටික ලෑස්ති කරගන්නවා කපලා කරලා. එතකොට ඉතින් ඇත්තටම අපිට උයන එක ඉක්මනින් කරගන්න පුළුවන්. ඉක්මනින්ම බඩු ටික අර ළඟට කරගත්තට පස්සේ අඩුපාඩු ටික කපලා කරලා අපිට ඉතින් උයා ගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. උයන්න ඉච්චර වෙලාවක් යන්නේ මේ විදිහට කරගත්තාම. තුන පහ දාන බොක්ස් එකත් ඇත්තටම හරිම වටිනවා. ඔක්කොම එකට තියෙන නිසා එතනිනුත් අපිට කාලය ඉතුරු වෙනවා. මම ඉතින් කරි ටික කුක් වෙනකන් රෙදි ටික මැෂින් එකට දාගන්නවා. ඉතින් මේ බබාගේ ඇඳුම් නම් අනිවාර්යයෙන්ම පොකට් චෙක් කරනවා. මොකද නැත්නම් ඒවල එක එක ඒවා තියෙනවා. දෙසරයක් විතරම මට මේ සිංගර් එකට කෝල් කරන්න වුණා. මැෂින් එක කැඩිලා ඒ සාක්කුවල එක එක දේවල් තිබිලා හිර වෙලා. දැන් ඉතින් කරි ටික නම් රෙඩි වෙලා ඉවරයි. ඒ අතරේ මම මැෂින් එකට රෙදි ටිකක් දාගත්තා. ඉතින් දැන් නම් මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ රෝල්ස් රෙසිපි එකක්. මොකද අද බාස්ලට තේ දෙන්න මම ඉතින් රෝල්ස් ටිකක් හදා ගන්නවා. මෙහෙම ඉතින් ගෙදර රෝල්ස් ටිකක් හදාගත්තාම ඒක ඇත්තටම දවස් දෙකකට විතර පාවිච්චි කරන්න පුළුවන්.
මොකද කඩෙන් ගෙනාවොත් ඉතින් ඇත්තටම එයාලට දෙන්න වෙන්නේ එක රෝල්ස් එකක්. ඒ වගේ මොකද දැන් ෂෝටිස් වල මිලත් සෑහෙන වැඩිනේ. ඉතින් ඒ නිසා මෙහෙම ගෙදර හදාගත්තාම එයාලටත් හොඳට බඩ පිරෙන්න දෙන්න පුළුවන්. මොකද එයාලත් මහන්සි වෙලා වැඩ කරන නිසා. ඉතින් මම මේ විදිහට ගෙදර රෝල්ස් ටිකක් හදාගෙන එයාලට දෙනවා. අපිටත් ඒ බොණ්ඩ ඉතින් ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට ගොඩක් දේවල් ගෙදර තමයි හදාගන්නේ. කඩෙන් ගේනවා ගොඩක් කඩේ බබාට වුණත්. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්න, මාව subscribe කරන්න. ඉතින් මම කැමති ඉස්සරහටත් එක menus, එක recipe ඔයාලත් එක්ක share කරගන්න. දිනපතාම කරන්න ඕනේ. නැත්තම් ඒක කිලිට වෙනවා. ඉතින් අපිට ලේසි දිනපතාම කරගත්තාම ඉතින් උදේ රූටින් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි රෙදි නමන එක. ඉතින් රෙදි ටිකක් තියෙනවා. ඒක දැන් නමලා කබඩ් එකට දාගන්න හදන්නේ. ඒ ටිකත් ඉතින් ඉක්මනට කරගන්න ඕනේ. දැන් මම 11 වෙනකොට වගේ යන්නත් ඕනේ ඉස්කෝලේට. ඉතින් ඉස්කෝලේ අද පේරන්ට්ස් මීටින් එකක්. මම ඉතින් ඔක්කොම ටික රෙඩි කරලා ඔක්කොම කරලා ඉවර වෙලා වොෂ් එකක් දාගන්නවා. දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා නිදහසේ ටී එකක් ගන්නවා. ඉතින් මේ වෙලාව නම් මාරම මට හරි නිදහස්. දැන් උයලත් ඉවරයි. ගොඩාක් දවසේ වැඩ ගොඩක් ඉවරයි. ඉතින් හරි නිදහස්. ඉතින් දැන් මේ වෙලාවේ නිදහසේ ටී එකක් ගන්නවා. ඔයාලත් මෙහෙමද කමෙන්ට් කරන්න. ඔයාලත් දවස ගෙවන්නේ මේ විදියද කොහොමද කියලා ඔයාලත් කමෙන්ට් කරන්න. මට අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මං ගිහින් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.